හලෝ යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. ඔයාලා බලන්නද මගේ කලින් වීඩියෝ එක මම ඒකෙදි කියනවා අපේ කිරියම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්න කියලා. කොහොම හරි එයා ඉස්පිරිතාලේ සතියක් වගේ කාලයක් ඉඳලා එයාගේ අසනීප තත්ත්වය දරුණු වෙලා එයා අපිව දාලා යන්නම ගියා. ඉතින් ඒ වැඩත් එක්ක අපිට කිසිම වීඩියෝ එකක් අරන් ඉන්න බැරි වුණා. වීඩියෝ මුකුත් ගන්නවත් කිසිම දෙයක් කරගන්න හම්බුන්නේ නැහැ. මේ තියෙන්නේ එයාගේ 7 දවසට අපි ඕන කරන බඩු ගන්න ගිහිල්ලා ඒ ගත්ත වීඩියෝ ටික 7 දවසටයි කිරියම්මගේ අවසන් කටයුතු කරපු දවසට පහවදා දාන දෙන්න අපි කෑම උගාගත්ත වීඩියෝ එකකුයි ඒ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දිගටම බලන් ඉන්න වීඩියෝ එක. උයලා ඉවරයි. අපේ අම්මා ඒ ටික මේ වාජන වලට බෙදලා අරගන්න ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් යාළුවනේ අපේ අම්මා දැන් ඔක්කොම උයාගත්ත කෑම ටික වාජන වලට බෙදා ගන්න ගමන් ඉන්නේ. ඒ බෙදාගත්තට පස්සේ දානෙත් අරගෙන පන්සලට යන්න තමයි තියෙන්නේ. මම නම් යන්නේ නැහැ පන්සලට. මොකද ගේ තනි කරලා යන්න හොඳ නැහැ කියනවනේ. ඒක නිසා මම ගෙදරට වෙලා ඉඳලා අම්මලා දෙන්නවයි ලොකු මාමවයි අයියවයි තමයි පන්සලට යවන්නේ. හරි ඉතින් යාළුවනේ දැන් නම් ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ. දැන් අපේ අම්මලා ලෑස්ති වෙන්න තමයි තියෙන්නේ. යාළුවා ලෑස්ති වෙලා අවශ්‍ය කරන බඩුත් අරගෙන අවශ්‍ය කරන බඩු කිව්වේ හඳුන් කූරු මල් පහන් තිර තෙල් ඒ දේවල් දාගන්න එපා පන්සලට යන්නේ. ඉතින් ඒ දේවල් ලෑස්ති කරගෙන අම්මලාත් ලෑස්ති වෙලා දැන් පන්සලට යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් යාළුවනේ අම්මලා ලෑස්ති වෙලා දැන් අයියත් එක්ක වීල් එකේ පන්සලට යන්නේ. මම නම් ගෙදරට වෙලා ඉන්නවා කිව්වනේ මං ඉතින් ගෙදරට වෙලා ඉන්නවා. එයාලා පන්සලට ගිහිල්ලා ඒ වැඩ කටයුතු කරලා ඉවර වෙලා ගෙදරට එයි. එතකම් මං ගෙදර වැඩ ටික කරනවා. එතකොට ලේසියිනේ. ආයෙ කරන්න වැඩකුත් නැහැ. උදේම ගෙවල් අස්පස් කරලා මිදුල් රතු ගාලා රෙදි සෝදලා කරලා ඒ වැඩ කරගත්තාම මට ලේසියි. ඔන්න ඉතින් යාළුවා දැන් යන්න තමයි හදන්නේ. හරි ඉතින් යාළුවනේ අම්මලා පන්සලට යන්න ගියා. මාත් දැන් ගෙදර වැඩ කරලා ආයෙ මුකුත් ගන්න වීඩියෝ නැහැ. අපි ආයෙ හවසට හම්බෙමු. හරි ඉතින් යාළුවනේ මං කිව්වනේ උදේ වෙන ගන්න කිසිම වීඩියෝ ගන්න නැහැ කියලා. කරන්න වැඩක් තිබ්බෙත් නැහැ. ඒ නිසා මුකුත් වීඩියෝ කරේ නැහැ. දැන් නම් අපි මේ හෙට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් නම් මේ පෙට්‍රල් ෂෙඩ් එකට ළඟට ආවා තෙල් ටිකක් ගහගන්න වීල් එකට. හලෝ යාළුවනේ ඉතින් අපේ කිරියම්ම නැති වුණානේ. දැන් කිරියම්මගේ 7 දවසේ බනට ඕන කරන බඩු වගේක් ගන්න අපිට ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. අයියලයි බඩු අරන් යන්න ගියා. මම ඉතින් වීල් එකට වෙලා හිටියා. මේ දවස් ටිකේ වැඩ කරන්න හරිම අමාරුයි යාළුවනේ. ඉතින් මම ඔයාලට ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. මේ නම් යාළුවනේ අපේ මේ කාමරවල දාලා තියෙන දොර රෙඩි පොඩ්ඩක් සවුත් වෙලා තියෙනවා. කාමර තියෙන්නේ සාලෙට කිට්ටුව. ඒක නිසා හාමුදුරුවෝ බලන්ට වැඩියාම එතන හොඳට පේනවා කැතයිනේ ජරා වෙච්ච රෙදි දාලා තියෙනකොට. ඒක නිසා හොඳ රෙදි දෙකක් දාන්න ගන්න ඔය ෂොප් එකට ඒකට තමයි අය ගියේ. දැන් අපි මේ රෙදිත් තරම් යන්න හදන්නේ. මේ දැනුත් ඔය අවශ්‍ය කරන බඩු මොනවද සේල් එකෙන් මේ මොනවද බාස්කට් වගේක් ගන්න ගියේ. ඒ ටිකත් අරගෙන දැන් මේ තොග කඩේට ගිහිල්ලා මේ අවශ්‍ය කරන කුළු බඩු ටිකක් ගන්න තමයි හදන්නේ.
අයියේ කාටද මේ කඩවල බඩු දෙන්න හරිම පරක්කුයි යාළුවනේ. පැය ගාණක් බලන් ඉන්න ඕන එක බඩුවක් ගන්න. සෙනග ඇත්තෙත් නෑ. ඒ වුණාට බඩු දෙන්න හරිම පරක්කුයි. පැය ගාණක් ඉඳලා තමයි අයියව බඩු ටිකත් අරගෙන ආවේ. හරි ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් තමයි ගෙදරට ආවේ. ඉතින් අපි ආයෙම හෙට වීඩියෝ එකකින් හම්බෙමු. හෙට අපිට කෑම හදන්නත් තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අපි හෙට වීඩියෝ එකකින් හම්බෙමු. සුබ උදෑසනක් යාළුවනේ ඔයාලට. ඉතින් මම කිව්වනේ අද අපිට කෑම හදන්න තියෙනවා කියලා. ඒකට අවශ්‍ය කරන හාල් ටික මම මේ පෙඟෙන්න දාලා වේල කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ අයියට දීලා මේ ටික කොටවගෙන ඉන්න ඕනේ. නැන්දලා ටික ආවට පස්සේ කෑම හදන්න. ඔය දැන් නම් යාළුවනේ නැන්දලා ඇවිල්ලා කැවුම් හදන ගමන් ඉන්නේ. මං යාළුවන්ට සංග්‍රහ කරන්න තමයි ඔය බීමයි රෝසි අරන් තියෙන්නේ. මේ නම් අපේ මල්ලි යාළුවෙක් එක්ක කැරම් ගහන ගමන් ඉන්නේ. මේ දවස්වල හරිම පාළු යාළුවනේ. ගෙවල් නම් නිකන් ඇත්තටම කිරියම්ම නැති වුණාට පස්සේ පුදුම පාළුවක් තියෙන්නේ. කිසිම දෙයක් කරන්නවත් කිසිම හිතට ඇත්තටම ඉතින් කෙනෙක් නැති වුණාම හිතට සතුටක් නෑනේ කොහොම. අපි කවුරුත් ඉතින් හැමදාම ඉන්න ඇවිල්ලා නැහැනේ යාළුවනේ. මේක තමයි ඉතින් ඇත්ත ස්වභාවය ජීවිතේ. අපි හැමෝටම කවදාම හරි දවසක අපි ආදරය කරන අය අතහැරලා යන්න වෙනවා. ඒකට ඉතින් දුක් වෙලා වැඩකුත් නැහැ ඇත්තම කිව්වොත්. ඒකනේ ඉතින් මේ ලෝකේ ස්වභාවය. මිනිස්සු ඉපදෙනවා මැරෙනවා. මොනව කරන්නද? ඔහොම තමයි ජීවිතේ. ජීවිතේ කියන්නේම දුකක්. ඔන්න යාළුවනේ අපේ අම්මලා කැවුම් හදලා ඉවර වෙලා දැන් මේ ඒවෙන් හොඳ නරක ඒවා තෝරන ගමන් ඉන්නේ. මේ පන්සලට ගෙනියනකොට පොඩ්ඩක් පිළිවෙලට අරන් යන්න බෑ මොන දේ වුණත්. ඉතින් අපේ අම්මලා බලලා මේ කැවුම් ටිකයි කොකස් ටිකයි හොඳටම තියෙන ඒවා තමයි හාමුදුරන්ට පූජා කරන්න ගන්නෙ. හරි ඉතින් යාළුවනේ අම්මලා ඔන්න ඔහොම තමයි හාමුදුරන්ට පූජා කරන්න කැවුම් ටිකයි කොකස් ටිකයි වෙන් කරගන්න. අපි බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. මේ අර අපේ මල්ලිත් එක්ක කැරම් ගහපු මල්ලිගේ යාළුවා. මල්ලි ඉතින් එයාව ගෙදරට ඇරලවන්න යන්නේ. රෑ වෙලා තනියෙන් යවන්න බෑනේ. අනිකේ ළමයට බයික් එකකුත් නැහැ. ගියත් යන්න වෙන්නේ පයින්. ඒක නිසා මල්ලි අයියාගේ බයික් එකේ ගිහිල්ලා යාළුවව ගෙදරට ඇරලවලා ආවා. අයියෝ ඔන්න ඉතින් අපේ අම්මලා තවත් කොකිස් තෝරනවා. හරි යාළුවනේ දැන් නම් අම්මලා කොකිස් තෝරලා ඉවරයි. දැන් ගොඩක් රෑ වෙලා තියෙන්නේ. ඔය ඉතින් අපේ මල්ලි අපේ ගෙට ඉස්සරහ තව මල්ලි කෙනෙකුයි අයියයි තුන් දෙනා එක කැරම් ගහනවා. හලෝ යාළුවනේ මේ නම් තවත් අලුත් දවසක්. අපි ඉතින් මේ කිරියම්මගේ 7 දවසට යන්න අවශ්‍ය කරන මේ දර ටිකක් හොයාගන්න තමයි හදන්නේ.
අයියලා ගිහිල්ලා දර කොටයක් දෙකක් අරගෙන ආවා. දැන් මේ අයියව පාලන ගමන් ඉන්නේ. හරි ඉතින් යාළුවනේ දැන් නම් අයියා දරපල්ල ඉවර වෙලා අපි මේ අපිට අවශ්‍ය කරන බරු ටිකක් ගන්න ටවුන් එකට ඇවිත් ඉන්නේ. ඉතින් යාළුවනේ අපි ටවුන් ගිහිල්ලා දැන් තමයි ගෙදර ආවේ. මම මුකුත් වොයිස් කළේ නැහැ. මේ දැන් අද රැට උණු කරන කටලට් වගේක් හදන ගමන් තමයි ඉන්නේ. අපේ මල්ලිගේ අම්මයි මල්ලිගේ යාළුවෙකුයි මමයි තමයි හදන්නේ. ඉතින් මම පොඩි වීඩියෝ කෑලි ටිකක් ගත්තා. ඔයාලා බලන්නකෝ මේ තව වීඩියෝ එක දිග නිසා මම වීඩියෝ එක ස්පීඩ් කරලා තමයි දාලා තියෙන්නේ. නැත්නම් ඔයාලට එපා වෙනවනේ බලන්න ගියාම. හරි යාළුවනේ දැන් මේ තඹ ගත්ත අල ටික පොතු අරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ අල ටිකක් පොතු අරගෙන අපි හම්බෙමු. හරි යාළුවනේ ඉතින් අපි තඹ ගත්ත අල ටිකක් පොතු අරගත්තා. දැන් ඒක ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. ඒකට අපි කපාගත්ත ලුණු, තවාමු මිරිස්, ගම් මිරිස්, ලුණු එහෙම දාලා හොඳට කවලම් කරලා අල ටිකත් එකතු කරලා සැමන් ටිකත් එකතු කරලා මිශ්‍රණය හදාගන්න තමයි තියෙන්නේ. අපි මේකට මුලින්ම සැමන් ටික එකතු කරගත්ත යාළුවනේ අල කිලෝ 5ක් තියෙනවනේ. ඒක නිසා බලන්න ඕන මේ මිශ්‍රණය කිලෝ 5ටම ඇති වේද කියලා. ඒකින්ද මුලින් සැමන් ටික දාලා ටෙම්පරාදු කරලා ඒක වෙනම භාගේ වගේ අරගෙන අල එකතු කරන්න තමයි හිතන් ඉන්නේ. ඔය නම් යාළුවනේ දැන් අපි අර මං කියව භාගේ එකතු කරලා හදාගන්න කියලා එහෙම හදලා
ඔය එක කොටසකින් දැන් අපි මේ කට්ලට් බෝල ටික හදා ගන්න ගමන් අන්න ඉතින් යාළුවනේ මේ කට්ලට් ටිකත් හදාගෙන මම දැන් ගෙදර ඇවිල්ලා මෙහෙනම් හාමුදුරුවෝ වැඩලා බණ කියලාත් ගිහින් මං එනකොට මේ ඉතින් ඔහොම තමයි කට්ලට් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ සෑහෙන වෙනවා ගියා අපි ගෙදර ගියේ 3:00 විතර කොහොම හරි අයියා අපිව ගන්නාවේ 7:00 ඒ වෙනකුණුත් අපි කට්ලට් බදිනවා කොහොම හරි ඉතින් හදාගත්ත මිශ්‍රණය ඔක්කොගෙම කට්ලට් ටික හදා ගන්න පුළුවන් වුණා ඉතින් ඔහොම තමයි මේ නම් යාළුවනේ පහුවදා උදේ පන්සලට උදේ දානෙක් ගෙනහිල්ලා වැඩ ඔක්කොම ඉවර වෙලා ආපු නෑදෑයොත් ගෙවල් වලට ගිහින් මේ ගෙනාහත් පුටු ටික අපි ඔක්කොම ගිහින් බාර දෙන්න තමයි හදන්නේ ඉතින් ඔය නම් මම දවල්ට කන ගමන් ඉන්නේ ඔය නම් යාළුවනේ රෑ වෙලා මේ ටිකෙන් බත් කාලා එපා වෙලා හින්දා මං අයියට කියලා කොත්තුමී පැකට් දෙකක් ගෙනා ගත්තා රෑට කන්න. දැන් මං ඔය එක හදන ගමන් ඉන්නේ. ඉතින් ඔහොම තමයි අපේ මේ දවස් ටික ගෙවුනේ. අපි හිතන දේවල් නෙමෙයිනේ කොහොමත් වෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි තව අලුත් වීඩියෝ එකකින් ආයෙමත් දවසක හම්බෙමු. එතකන් ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. තව අලුත් වීඩියෝ එකකින් ළඟදිම ආයෙ හම්බෙමු. මේ වැඩේ වෙලා තියෙන්නේ වීඩියෝ එකක් එඩිට් කරන්නත් කල් යනවා. ඒ වගේම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නත් මාර අමාරුවක් තියෙන්නේ. සෑහෙන කාලයක් යනවා. හරි එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. බුදුසන්නයි බයි.